අපේ රටේ තිබුණේ මානුෂික යුද්ධයක් නෙමෙයි වාර්ගික සංහාරයක්. ඒ වෙනුවෙන් ඔවුන්ට යුක්තිය ලැබෙන්න ඕන. වෙල්ලමුල්ලි වයිකාල් වල මිය ගිය අය අපි සිහි කරන්න ඕන. A few moments later. තොපිට අමතකද මේ රට බේරගන්න කළ කැපකිරීම? මේක මානුෂික මෙහෙයුමක්. බොරු කියමින් රට පාවා දෙන්න එපා. මේ පොළොව බේරගත්තේ ලෙයින් සහ කඳුලින්. ජන සංහාරයක් ගැන කියන තොපේ දිවවල් ගැලවිය යුතුයි. ජන සංහාරයක් ගැන කියන තොපේ දිවවල් ගැලවිය යුතුයි. මුසාවාද පතුරවන මුන්ට රැවටෙන්න එපා. මේ රටේ වීරයන්ට අපහාස කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ දේශයේ ගෞරවය වෙනුවෙන් අපි සැවොම එක් වී නැගී සිටිය යුතුයි. තොපි වගේ බයගුල්ලෝ නිසා තමයි මුන් වගේ උන් රට ගැන බොරු කියන්නේ. මේක වීරයන්ගේ දේශයක්. තොපි වගේ බයගුල්ලෝ නිසා තමයි මුන් වගේ උන් රට ගැන බොරු. අතීතේ නොදන්නා තොපි වැනි ද්‍රෝහීන් මේ පොළවට බරක්. මේ රටේ ඇත්ත ඉතිහාසය ඉගෙන ගනියව්. ආයෙත් කවදාවත් මේ වගේ බොරු ප්‍රකාශ කරන්න ඉඩ තියන්නේ නැහැ. මේක රණවිරුවන්ගේ ලේවලින් රැකුණු රටක්. මේ සත්‍යයි. අපේ ඉතිහාසය පාවා දෙන්න කිසිවෙකුටත් ඉඩ ලැබෙන්නේ නැහැ. රට පාවා දෙන තොපේ ඔය බොරු කතා වලට දැන් තිත තියෙනවා. මේ ජනතාවට ඇත්ත පවසව. මුසාවාද පතුරුවමින් ලෝකයත් මේ අහිංසක ජනතාවත් නොමග යැවීම වහාම නතර කරනු. ජීවන්ත පීරිස්. තොපෝය පවසන කතාව සම්පූර්ණ අසත්‍යයක්. මේ මහා පොළොව මත සිදුවූයේ කිසිසේත්ම වාර්ගික සංහාරයක් නොව ත්‍රස්තවාදයේ ග්‍රහණයෙන් අහිංසක වැසියන් මුදාගත් ලොව විශාලතම මානුෂික මෙහෙයුමයි. අපේ වීරෝදාර රණවිරුවන් සටන් වැදුනේ මේ රටේ වෙසෙන දෙමළ ජනතාවට එරෙහිව නොව ඔවුන්ද ප්‍රාණාපකරුවන් කරගෙන සිටි කුරුණු ත්‍රස්තවාදයට එරෙහිවයි. දමිළ වැසියන් දහස් ගණනක් තම කරමත තබාගෙන ඔවුන්ට ආහාර ජලය සහ ජීවිතය දුන්නේ අපේ සිංහල රණවිරුවන් මිස අන් කවරෙකුවත් නොවේ. තමන්ගේ ජීවිත පවා පූජා කරමින් මුළු දේශයටම නිදහස උදා කර දුන් ඒ උදාර රණවිරුවන්ගේ ලේ සහ කඳුළු වලට අපහාස කිරීමට තොපට කිසිදු අයිතියක් නැත. බොරු මත පතුරුවා නැවතත් මේ දේශයේ ලේ විලක් කිරීමට හදන ද්‍රෝහීන්ට මේ පින්බිමෙන් කිසි දාසමාවක් ලැබෙන්නේ නැත.